සාදරයෙන් පිළිගන්නවා D9 ටෙක්ෂෝ YouTube චැනල් එකට. ඉතින් වාට වෙනත් භාෂාවලින් තොරතුරු ගන්න සිද්ධ වෙනවනම් එහෙම නැත්තම් වාට වෙනත් භාෂාවලින් තොරතුරු මෙසේජස් වගේ දේවල් එනවනම් උදාහරණයක් විදිහට ඔයාට එන WhatsApp මෙසේජයක් වෙන්න පුළුවන්, ඔයාට එන ඔයාගේ ෆෝන් එකට එන මෙසේජයක් වෙන්න පුළුවන්, ඊට අමතරව ඔයාගේ සෝෂල් මීඩියා වලින් එන නොටිෆිකේෂන්ස් මෙසේජස් වගේ දේවල්. ඒ විතරක් නෙමෙයි, ඔයා සෝෂල් මීඩියා වල කියවන පෝස්ට් එකක් වෙන්න පුළුවන්. ඒ වගේ වෙනත් භාෂාවක තියෙන පෝස්ට් එකක් හරි මැසේජ් එකක් හරි සිංහලට ට්‍රාන්ස්ලේට් කරගන්න ඕන වුණොත් ඔයා මුලින්ම කරන්නේ මොකද්ද? ඉතින් මේකට විසඳුමක් විදිහට තමයි මේ වීඩියෝ එක ගෙනාවේ. ඉතින් මේක ගොඩක් වැදගත් වෙයි නිතරම සෝෂල් මීඩියා වල නිවුස් ආටිකල් වගේ කියවන අයට. ඉතින් ඒක නිසා මේ වීඩියෝ එක ඉවරනකම්ම බලන්න. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඔයා තාමත් D9 ටෙක්ෂෝ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඒ වගේම තමයි එහා පැත්තෙන් තියෙන bell icon එකත් all කරලා තියාගන්න. එතකොට තමයි මම අලුතෙන් දාන වීඩියෝස් වල notifications ඔයාගේ phone එකටම ගෙන්න ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් අපි intro එකට ගිහිල්ලා කතා කරමු කොහොමද වෙනත් භාෂාවක තියෙන post එකක් හරි message එකක් හරි සිංහලට translate කරගන්නේ කියලා. හරි, ඉතින් මම මේ වැඩේට තෝරගත්තේ Play Store එකේ තියෙන app එකක්. ඉතින් මේ app එකේ නම තමයි Hi Dictionary. ඉතින් ඔයාලට පුළුවන් Play Store app එකට ගිහිල්ලා Hi Dictionary කියලා search කරාම ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා මේ වගේ icon එකක් තියෙන app එකක්. ඉතින් ඒක ඔයාලා ඔයාගේ phone එකට install කරගන්න. ඊට පස්සේ ඔයා install කරගත්තු app එක මේ විදිහට open කරගන්න. ඊට පස්සේ ඔයාලට මේ විදිහට පොඩි example එකක් පෙන්නනවා කොහොමද translate කරන්න කියලා. ඉතින් මම මේක මේ විදිහට skip කරගන්නවා. ඊට පස්සේ ඔයාලට app එකේ උඩින්ම බලා ගන්න පුළුවන් වෙනවා Hi Dictionary කියලා තියෙනවා. ඉතින් ඊට එහා පැත්තෙන් ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා පොඩි ඉරි කෑලි දෙකක් තියෙනවා. ඒකට උඩ ටච් කරාම ඔයාලට මේ app එකේ settings බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඊට පහලින් මේ app එකෙන් ඔයාලට task පහක් දීලා තියෙනවා. ඉතින් ඔයාලට කැමති නම් ඒ task පහ complete කරන්න පුළුවන්. ඉතින් ඔයාලට ඊට පහලින් බලා ගන්න පුළුවන් වෙනවා search bar එකක් තියෙනවා. ඉතින් මෙතනින් පුළුවන් ඔයාලට ඔයා දන්නේ නැති වචනේ type කරලා වුණත් translate කරගන්න. ඊට පස්සේ ඔයාලට ඊට පහලින් බලා ගන්න පුළුවන් වෙනවා පොඩි කැමරාවක icon එකක් තියෙනවා. ඒක උඩ ටච් කරාම ඔයාලට පුළුවන් මේ විදිහට message එකක් එනවා. ඒක මේ විදිහට while using the app කියන එක දුන්නාම ඔයාගේ කැමරාව මේ විදිහට open වෙනවා. ඉතින් මෙතනින් පුළුවන් ඔයා දන්නේ නැති වචනයක් තියෙන මොකක් හරි නිවුස් පේපර් එකක් හරි page එකක් හරි තියෙනවා නම් ඔයාලට පුළුවන් මේ කැමරාව capture කරලා translate කරගන්න. හරි, දැන් මම ඔයාලට කියලා දෙන්නම් මම කලින් කිව්වා වගේ කොහොමද ඔයාගේ WhatsApp එකට එන messages සහ ඔයාට Facebook එකට එන message එකක් හරි post එකක් හරි කොහොමද ඉක්මනින්ම සිංහලට translate කරගන්න කියලා. ඉතින් ඔයා මුලින්ම මේ අර message icon එකක් වගේ තියෙන එක උඩ touch කරන්න මේ විදිහට. ඊට පස්සේ ඔයාලා translate කරන්න ඕන භාෂාව මෙතනින් select කරගන්න. ඊට පස්සේ ඔයාලට පේනවා මෙතන power button එකක් තියෙනවා. ඒක උඩ එක සැරයක් touch කරන්න.
ඉතින් ඊට පස්සේ මෙයාලා මේ ඇප් එකට පර්මිෂන් දෙන්න කියලා කියනවා. ඉතින් ඔයාලා කරන්න තියෙන්නේ පහලින් තියෙන සෙට් පර්මිෂන් කියන එක උඩ එක සැරයක් ටච් කරන්න. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ මේ ඇප් එකට ඇක්සස් දෙන්න. ඉතින් ඔයාලට තියෙන්නේ අපි ඉන්ස්ටෝල් කරගත්තු ඇප් එක හොයාගෙන මේ ටොගල් එක එනබල් කරගන්න. හරි, මේ විදිහට එනබල් කරගත්තාම මේ විදිහට බැක් වෙන්න. හරි, ඊට පස්සේ මෙතනිනුත් මම බැක් වෙන්නම්. ඊට පස්සේ ඔයාලට පොඩි හායි කියලා ටෙක්ස්ට් එකක් තියෙන පොඩි සුදු පාට රවුමක් පෙන්නනවා. ඉතින් ඔයාලට පොඩි එක්සැම්පල් එකක් පෙන්නනවා කොහොමද ට්‍රාන්ස්ලේට් කරන්න කියලා. හරි, ඊට පස්සේ මේ විදිහට ඇප් එක මිනිමයිස් කරගෙන මේ විදිහට ඔයාලට අයිනෙම පේනවා අපි කලින් දැකපු නැති සුදු පාට බටන් එකක් තියෙනවා. ඉතින් දැන් ඔයාලට කරන්න තියෙන්නේ මේ හායි කියලා තියෙන අයිකන් එක මේ විදිහට ටච් කරගෙන මේ විදිහට එන්න. එතකොට ඔයාලට පේනවා මැසේජ් එකක් එනවා set permissions කියලා. ඒක උඩ එක සැරයක් ටච් කරන්න. ඊට පස්සේ ඔයාගේ ෆෝන් එකේ install services වලට යන්න. ඉතින් එතකොට ඔයාලා ඉන්ස්ටෝල් කරගත්තු ඇප් එකේ නම මෙතනින් පෙන්නනවා. දැන් ඔයාලට පේනවා මෙතන ඕෆ් වෙලා තමයි තියෙන්නේ. ඉතින් අපි මේ ඇප් එක ඔන් කරගන්න ඕන. මේ විදිහට. මේ විදිහට allow කරාම ඔයාලට පේනවා මේ ඇප් එක ඔන් වෙනවා. ඉතින් මම ආපහු සැරයක් බැක් වෙනවා. හරි, ඒ විදිහට ඔයා ඇප් එක ඔන් කරාම ඔයාලට පුළුවන් මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ ඔයාලට අවශ්‍ය මැසේජ් එක තෝරගෙන මේ අයිකන් එක උඩ ටච් කරගෙන ආවම ඔයාලට දකින්න පුළුවන් වෙන පොඩි අත්කාචයක් වගේ අයිකන් එකක් තියෙනවා. ඒක ඔයාලා ඇදගෙන ඇවිල්ලා ඔයාගේ මැසේජ් එක තියෙන තැනට අතාරින්න විතරයි තියෙන්නේ. හරි, මම එහෙනම් මේ වැඩේ කරලා පෙන්නන්නම්. මම මේකට තෝරගන්නවා මගේ ෆෝන් එකට ආපු මැසේජ් එක. මේ විදිහට හරි, මේ විදිහට ඔයාට අවශ්‍ය පෝස්ට් එකක් හරි ඔයාලට ආපු WhatsApp මැසේජ් එකක් හරි මේ විදිහට තෝරගන්න. තෝරගත්තට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මේ විදිහට මේ සුදු පාට අයිකන් එක මෙහෙම ඩ්‍රෑග් කරගෙන ඇවිල්ලා ඔයාලට ඕන මැසේජ් එකට අතාරින්න. දැන් ඔයාලට පේනවා ලේසියෙන්ම ට්‍රාන්ස්ලේට් වුණා. හරි, මම දැන් Facebook එකට ගිහිල්ලා පෝස්ට් එක ට්‍රාන්ස්ලේට් කරලා පෙන්නන්නම්. මම මේ Facebook ඕපන් කරගන්නවා. හරි, දැන් ඔයාලට පේනවා මෙතන පෝස්ට් එක ඉංග්‍රීසි වලින් තමයි තියෙන්නේ. ඉතින් අපිට මේක දැන් සිංහලට ට්‍රාන්ස්ලේට් කරගන්න ඕන නිසා ඔයාලට කරන්න තියෙන්නේ ඔයා ඉන්ස්ටෝල් කරගත්ත ඇප් එක ඕපන් කරගෙන ඔන් කරගෙන මම ඉස්සෙල්ලා ට්‍රාන්ස්ලේට් කරා වගේ මේ සුදු පාට අයිකන් එක ඩ්‍රැග් කරගෙන ඇවිල්ලා මෙතෙන්ට තියන්න. ඩ්‍රැග් and drop කරන්න. දැන් ඔයාලට පේනවා ලේසියෙන්ම හරිම ඉක්මනින්ම සිංහලට ට්‍රාන්ස්ලේට් වුණා. ඉතින් මේ විදිහට තමයි ඔයාට එන WhatsApp messages, ඔයා කියවන Facebook post වගේ දේවල් ට්‍රාන්ස්ලේට් කරගන්න. ඉතින් ඔයාලට මේ වීඩියෝ එකේ තේරුම් නැති මොනවා හරි දෙයක් තියෙනවා නම් ඔයා මේ වීඩියෝ එකේ පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ
කමෙන්ට් එකක් දාන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් D9 Tech Show Facebook page එකත් එක්ක එකතු වෙලා මේ වීඩියෝ එක ගැන මොන හරි ප්‍රශ්න තියෙනවා නම් තේරුම් නැති දෙයක් තියෙනවා නම් කමෙන්ට් කරලා අහගන්න. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, අනිත් අයටත් බලන්න ෂෙයා කරන්න. ඉතින් මම තාම D9 Tech Show YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඒ වගේම තමයි එහා පැත්තෙන් තියෙන bell icon එකත් all කරලා තියාගන්න. එතකොට තමයි මම දාන වීඩියෝ වල notifications ඔයාගේ phone එකට ගෙන්න ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම තාමත් D9 Tech Show Facebook page එකට like කරලා නැත්නම් like කරලා එකතු වෙන්න. ඉතින් තවත් මේ වගේම වීඩියෝ එකකින් හමු වෙමු. එතනම් D9 Tech Show YouTube channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න.